මචං පවර් බැංක් එකක් ගන්න කියලා බැලුවේ මිලි ඇම්පියර 10000ද 20000ද ගන්න. තාම පොඩ්ඩක් හිතා ගන්න අමාරුයිනේ. පවර් බැංක් එකක් ගන්නකොට මචං ගොඩක් වෙලාවට ඔය මිලි ඇම්පියර 10000ද 20000ද කියන දේ විතරයි කන්සිඩර් කරන්නේ. ඇත්තට මේක ගොඩක් දෙනෙක් කරන මිස්ටේක් එකක්. ඒ කියන්නේ මිලි ඇම්පියර 20000 නෙමෙයිද හොඳම? තාම මොනවද බලන්න ඕනේ එතකොට? ඔව් මුලින්ම බලන්න ඕනේ මිලි ඇම්පියර ගාන තමයි අපි යූස් කරන ඩිවයිස් එකත් එක්ක අපි ගන්න පවර් බැංක් එකේ මිලි ඇම්පියර ගාන ඇතිද කියන එක තමයි මුලින්ම කන්සිඩර් කරන්න ඕනේ. 20,000 මිලියම්පියර් වගේ පවර් බැංක් එකක් ගත්තොත් මගේ ෆෝන් එක එතකොට 4 පාරක් 4 times වගේ charge කරගන්න පුළුවන්. ඇත්තටම නැහැ මචං. ඔතනදී මිලියම්පියර් 20000යි කියලා ලේබල් කරලා එහෙම නැත්නම් ඇඩ්වර්ටයිස් කරලා තිබුණාට power conversions losses වගේ දේවලුත් එක්ක මිලියම්පියර් 20000ම ඔයාලට ඇත්තටම ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ box එකේ ඇඩ්වර්ටයිස් කරලා තියෙන ගාන real use case එකේදී use කරන්න බෑ කියන එකනේ. Exactly. ඔයාගන්න ප්‍රොඩක්ට් එක ගන්න ඔයාට පුළුවන් ඒක ස්පෙක් ෂීට් එකට ගිහිල්ලා ඔයාට ඇත්තටම හම්බෙන actual capacity එක verify කරගන්න. ඊට පස්සේ තාම මොනවද බලන්න ඕනේ? output voltage. ඒ මොකද්ද? example එකක් විදිහට ඔයා ගන්නේ 20 watt power bank එකක් නම් ඒක ගොඩක් fast charge වෙනවා ඔයා ගන්න ඉන්න 10 watt power bank එකට වඩා. fast charging support එක විතර අපි කොහොමද බලා ගන්න ඕනේ? ඔයාට පුළුවන් packaging එකේ එහෙම නැත්නම් spec sheet එකේ refer කරන්න PD එහෙම නැත්නම් power delivery කියලා තියෙනවද කියලා. ඕකේ. එතකොට PD කියලා එහෙම නැත්නම් power delivery කියලා දාලා තිබ්බොත් මොකද්ද වෙන්නේ? එතකොට ඔයාගේ device එක support කරනවා නම් ඔයාට පුළුවන් ගොඩක් fast charge කරගන්න. අපි port එක වගේ දේවලුත් consider කරන්න ඕනේද? අනිවාර්යෙන්ම. අද කාලේ ගොඩක් devices standard එකක් විදිහට use කරන්නේ USB type C. හැබැයි ඔයා use කරන්න යන device එකේ වෙන මොකක් හරි port එකක් නම් තියෙන්නේ. ඔයාට ඒක ගැනත් consider කරන්න වෙනවා. ඒ වගේම ඔයාට ඕන නම් devices කීපයක් එකපාර simultaneously charge කරගන්න ඔයාට යන්න පුළුවන් power bank එකට ඒ feature එක තියෙනවා. cheap power bank එකකට වගේ ගියොත් මොකක් හරි issue එකක් තියෙනවද අපි branded එකකට යන්න ඕනේද? ඇත්තටම මචං ඒක it's up to you. but මම නම් recommend කරන්නේ මොකක් හරි known reputed brand එකකට යන්න කියලා. මොකද ඒකේ features තියෙනවා overcharge protect කරන්න, temperature protect කරගන්න වගේ දේවල් වලට. ඒක ඔයාගේ device එකටත් ලොකු protection එකක්. හරි. එතකොට අපි බලන්න ඕනේ capacity, voltage, power delivery, ports and safety. Exactly. If you want to know more, follow us.